ඔයත් ඉතින් YouTube channel එකක් කරන කෙනෙක්ද? ඔයාගේ තාම හැබැයි monetization on වෙලා නැද්ද? එහෙනම් ඔන්න ඔයා ලොකුම ප්‍රශ්නයකට මුහුණ දෙන්නයි හදන්නේ. මේ වෙද්දී YouTube monetization policy එක, ඒ කියන්නේ criteria එක YouTube වල වෙනස් වෙලා තියෙනවා. අද කතා කරන්න යන්නේ ඒ වීඩියෝ ඒක ගැන. එහෙනම් වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. ඉස්සෙල්ලාම අපි මේ කතා කරමු මේ මොකද ඇත්තටම මේ වෙලා තියෙන්නේ කියලා. ඔයාලා දන්නවා ඇති. ඔයාලා මේ වෙද්දී සමහරට post එතකොට තව වීඩියෝස් එහෙමත් දකින්න ඇති. YouTube වල අපිට තිබ්බේ ක්‍රයිටීරියා එක watch hours 4000යි sub 1000යි නැත්නම් shorts කරනවා නම් 10 million views තමයි තිබ්බේ qualified unique views. එතකොට දැන් වෙද්දි ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් වෙද්දි කියන්නේ ඇත්තටම මේ ඉස්සරට තමයි වෙනස් වෙන්නේ. ඒක වෙනස් වෙනවා watch hours 8000යි shorts කරනවා නම් මේ 20 million views වෙනකන් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙගුණකින් විතර වැඩි වෙලා තියෙනවා. හැබැයි මේක දැන්ටමත් මොනිටයිසේෂන් ඔන් වෙලා තියෙන channel එකට වලට බලපාන්නවද කියලා අපි වීඩියෝ එකෙන් කතා කරමු. ඇත්තටම මේක හැම channel එකකටම බලපාන්නේ නැහැ. එතකොට new creators ලාට, ඒ කියන්නේ අලුතෙන් YouTube channel පටන් ගන්න අයට තියෙන rule මොනවාද? එතකොට qualified views කියන්නේ මොනවාද? සහ rumors ලා මේ වෙද්දි කියලා තියෙන දේවල් හරි සහ ඇත්තටම මේක rumors කියප එකක්ද නැත්නම් YouTube වලින් official කියපු දෙයක්ද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අපේ channel එක subscribe කරලා bell icon එක all තියාගෙන ඉන්න. ඔයාලට මේ වගේ වැදගත් news සහ tech update ඉස්සරහට ඉක්මනට channel එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි, ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක ඇත්තටම මේ rumors, ඒ කියන්නේ Facebook post එකකින්වත් Instagram post එකකින්වත් TikTok එකකින්වත් එහෙම දැක්ක දෙයක් නෙමෙයි. ඇත්තටම ඒ කියන්නේ සමහර රැන්ඩම් channel වලත් දානවනේ, ඒ විදිහට දැක්ක දෙයක් නෙමෙයි. ඇත්තටම මේක YouTube official blog එකේ දාලා තියෙන post එකක්. මම ඔයාලට මේ side එකෙන් දාන්නම් මේ post එක. මේ YouTube channel මේ official blog එකේ මේ 2026 අගෝස්තු 10 වෙනිදා මේ announcement එක කරලා තියෙන්නේ. ඒ අනුව new requirements ක්‍රියාත්මක වෙන්නේ මේ ඊළඟ අවුරුද්ද, ඒ කියන්නේ 2027 February 1 ඉඳන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අලුත් ක්‍රයිටීරියා එක තාම ඇඩ් කරලා නැහැ. ඒ වගේම ඔයාලට YouTube Studio එකේ තාම බලා ගන්න පුළුවන්. මේ විදිහට මේ watch hours 4000යි sub ලා ගන්න වෙනස් වෙලා නැහැ තාම. watch hours 4000යි sub 1000යි සහ 10 million views තමයි short videos කරනවා නම් බලාපොරොත්තු මේ තාම තියෙන්නේ. එතකොට ඒ නිසා අදම channel එකේ monetization remove කරනවා කියලා කියන එක වැරදි. අපි මුලින්ම බලමු වෙනස් වෙන්නේ මොනවද කියලා. දැනට full advertising revenue සඳහා YouTube මේ monetization program එකේ YouTube partner program එකට join වෙන්න ඕනෙන්නේ subscribers 1000යි watch hours 4000යි සහ ඔයා shorts වලින් කරනවා නම් views 10 million වගේ තමයි ඕන වෙන්නේ. ඒ කියන්නේ මේකෙදි ඇත්තටම YouTube channel එක ගත්තොත් ගොඩක් අය long content කරන ඉන්නවා. එතකොට short content කරනවා. ඒ දෙකෙන් තියෙන YouTube වල ඒ දෙකෙන් තමයි monetization ගන්න පුළුවන්. තව ඔය post ඒ වගේ දේවල් තියෙනවා. ඒ වුණාට අර දෙකෙන්නේ ගොඩක් අපිට monetization හම්බෙන්නේ. එතකොට මේකෙදි නමුත් අපිට 2027 පෙබරවාරි 1 වෙනිදා ඉඳන් YouTube ads, එතකොට YouTube මේ premium revenue තියෙනවානේ, ඒවට apply කරන creators ලට මේ පහුගිය දවස් 365 තුළ, ඒ කියන්නේ අවුරුද්දක් කියලා ගන්න බෑ. ඒ කියන්නේ දැන් 2027 පටන් ගන්න කෙනෙක්ට 2027 අවුරුද්ද ඇතුළත ගන්න ඕන කියලා එකක් නැහැ. ඒ කියන්නේ දවස් 365ක් ඇතුළත. ඒ කියන්නේ අවුරුද්දක් කාලයක් තමයි, අවුරුදු ගාන කාලයක් යනකොට අර අවුරුද්ද කියලා ඒ ස්පෙસિෆික් අවුරුද්ද ගන්න ඕන කියලා එකක් නැහැ. දවස් කොහොම හරි අද පටන් ගත්ත නම් channel එක ඊළඟට දැන් අද මේක රෙකෝඩ් කරන්නේ මම අගෝස්තු 17 වෙනිදා. එතකොට ලබන අවුරුද්දේ අගෝස්තු 17 වෙනිදා හෝ ඊට දවසක් එහා මෙහා වෙන්න පුළුවන් මේ දවස් තියෙන අනුවත් එක්ක. ඒ දවස් ඇතුළත ඔයා කම්ප්ලීට් කරා නම් ඇති මේ watch hours ටික. එතකොට සරලව කිව්වොත් මේකේ ඇත්තටම watch hours සහ short views දෙගුණ වීමක් තමයි වෙලා තියෙන්නේ. හැබැයි මේකේ කොහෙවත් සඳහන් වෙලා නැහැ YouTube subscribers ගාන වැඩිලා. කියන්නේ subscribers ගාන ගැන කොහෙවත් දාලා නැහැ. ඒ කියන්නේ official blog එකේම දාන්න ඕනේ නැත්නම් අපිට පිළිගන්න. එතකොට blog එකේ කොහෙවත් දාලා නැහැ. එතකොට ඔයාලා sub ලා 2000ක් ඕනේ වගේ post දකිනවා නම් හෝ share කරනවා නම් ඒක කරන්න එපා. මොකද මේ එහෙම එකක් දීලා නැහැ. එතකොට අනිවාර්යෙන් මේ කොහොමත් ඒක අප්ඩේට් එකක් වෙන්නේ නැති වෙයි. මේ ටික තමයි. يعني දැනට watch hours 8000 සහ
10 මිලියන් මේ ෂෝට් සලින් කරනවා නම් 20 මිලියන් views තමයි ඔයාලට ඕනේ. හරි එතකොට මේකෙදි YouTube මේ ඔෆිෂියල් announcement එකේ පැහැදිලිවම කියලා තියෙනවා new ads සහ premium entry requirements දැනටමත් YPP ඒ කියන්නේ YouTube partner program එකේ ඉන්න creators ලට බලපාන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔයාලට දැනටමත් monetization on වෙලා තියෙනවා නම් ඔයාලට මේ requirement එක බලපාන්නේ නැහැ. ඒ කියන්නේ on වෙලා තියෙනවා නම් ඔයාලට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ watch hours 8000 ඒවා මුකුත් බලන්නේ නැහැ. එතකොට ඔයාගේ මේ කියන්නේ මේක ඇත්තරම් බලපාන්නේ 2027 ෆෙබ්‍රුවරි 1 වෙනිදා ඉඳන් new creators ලට. ඒ කියන්නේ ඒ කියන්නේ එදායින් පස්සේ channel හදන අයට කියලා නෙමෙයි මම කියන්නේ. දැන් ඔයා හිතන්න ඔයා අද channel එකක් හදුවා කියලා. ඒතකොට අද channel එකක් හදලත් ඔයාගේ 2000 මේ ফেব্রুවාරි 1 වෙනිදා වෙද්දී monetization on කරගන්න බැරි වුණොත් ඔයාලට watch hours 8000 බලපානවා. ඒ කියන්නේ 1 වෙනිදා ඉඳන් watch hours 8000 count කරනවා. එතකොට මේ ඒ වගේ මේකේ අපිට YouTube වල තව තියෙනවානේ මේ fan funding. එතකොට YouTube shopping product විකුණන එක. එතකොට ඒවට entry requirement තියෙනවා. ඒ කියන්නේ තියෙනවා කියන්නේ normally ඔයාලා YouTube කරන අය දන්නවා ඉතින් නිකම්ම අපිට YouTube මේ studio එකේ available වෙනවා මේවා. එතකොට ඒවට තියෙන requirements තාම මේ වෙනස් වෙනවා කියලා announcement එකක් කොහෙවත් කරලා නැහැ. ඒ හින්දා මේකේ එතකොට headline එක ගත්තොත් YouTube monetization හැමෝගෙම ඉවත් කරනවා නෙමෙයි. නිවැරදිව කියනවා නම් new creators ලට ad revenue gate එක ගොඩක් අඩු කරනවා. කියන්නේ අමාරු කරනවා. දැන් වෙද්දී සෑහෙන මේ YouTube මේ creators ලා ප්‍රමාණයක් බිහි වෙලා ඉන්නවා. එතකොට ඒ වගේ entry requirements මේ වැඩි කරන්න තමයි යාලා හදන්නේ මේ. එතකොට මොකක් හරි යාලට ඇති ඉතින් මේ කියන්නේ සාමාන්‍යයෙන් ads වලින් ගෙවන ගාන වගේ මොකක් හරි ඒ වගේ එකක් ඇති. ඒ හින්දා මෙයාලා මේ අර තව ටිකක් හાર્ඩ් කරන්න තමයි හදන්නේ කට්ටියට ගන්න. හරි එතකොට මේ announcement එකේ තියෙන වැදගත්ම වචනයක් තමයි qualified කියන එක. ගොඩක් අය දැන් දන්නේ ඒ කියන්නේ YouTube කරනවා කියලා හිතද්දි එයාලා හිතනවා දැන් views දැන් short views 10 million ඕනේ. එතකොට views 10 million එකක් ගියා කියලා ඔයාගේ count එක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක මම පැහැදිලි කරන්න මොකක්ද වෙන්නේ කියලා. එතකොට watch hours උත් තියෙනවා. ඒකෙත් බලන විදිහක් තියෙනවා. ඒ කියන්නේ qualified ඒ කියන්නේ total analyze එක දැන් අපිට පෙන්නනවනේ YouTube studio එකේ total analyzed එක මොකක්ද කියලා watch hours views ගන්න. ඒක එතන පෙන්නන ගාන නෙමෙයි අත්‍තරම count වෙන්නේ. qualified watch hours කියලා ගණන් ගන්නනේ දැන් අපි long form වල ගත්තොත් public long video. එතකොට public podcast. එතකොට public live stream විදිහට දාලා කියන්නේ achieve කරලා නැතුව ඒ කියන්නේ මේ achieve නෙමෙයි archive කරලා නැති මේ නැත්තම් delete කරලා හෝ private දාලා නැති videos ඒ කියන්නේ public විතරක් දාලා තියෙන videos තමයි මෙයාලා qualified විදිහට ගණන් ගන්න. එතකොට shorts වලදී අපිට තියෙනවා දැන් ඔයාගේ වීඩියෝ එක views 1 million ගියා කියලා හිතන්නකෝ. ඒ 1 million ගියා කියලා ඒකේ 1 million මාට count වෙන්නේ නැහැ. ඒ කියන්නේ count වෙන්නේ නැහැ කියන්නේ වීඩියෝ එකේ ඒ කියන්නේ short video එකක් බලද්දී ඒකේ තියෙනවා ඉස්සෙල්ලාම මේ සාමාන්‍ය තප්පර මිලිසෙකන්ඩ් ගානක් හෝ තප්පරයක් දෙකක් තමයි තියෙන්නේ. ඒ ගාන එයා බලන්න ඕනේ. දැන් අපිට ෂෝට් වීඩියෝ හම්බ වෙන YouTube ෂෝට් වීඩියෝස් බලද්දී අපි මේ වීඩියෝ එක හම්බුනහම බලනවයි ස්කිප් කරනවා කියලා දෙකක් තියෙනවානේ. එතකොට දැන් අපිට වීඩියෝ එක සජෙස්ට් වෙද්දී ඒ කියන්නේ අපිට දැන් අපේ වීඩියෝ එකක් කාට හරි සජෙස්ට් වෙද්දී එයා ඒක බලනවද කියන එක ඒ කියන්නේ බලනවා නම් ඒක තමයි qualified views එක. කියන්නේ එයාට පෙන්නවා කියලා දැන් ඒකට අපිට count එක පෙන්නනවා. ඒ කියන්නේ එයා බලලා තියෙනවා කියලා තමයි count එක පෙන්වන්නේ. ඒ කියන්නේ මේ normal analyze එකේ. එතකොට මේ ඔයාලා පොඩ්ඩක් මේ YouTube studio එකේ මේ පැත්තට ගියාට පස්සේ unique view කියලා එකක් තියෙනවා. එතකොට ඒකේ ඔයාලා බලන්න දැන් සාමාන්‍ය 1 million නම් ඔයාගේ views තියෙන්නේ. ගොඩක් දුරට ඒක 700k ඒ කියන්නේ මේ 700k වගේ වෙනකන් අඩු වෙන්න පුළුවන්. එතකොට මේ ඒක ඒ කියන්නේ අර මුලින් බලන තප්පර ගණන් තියෙන. ඒ තප්පර ගණන් ඇතුළත එයා වගේ වීඩියෝ එක බලනවා නම් ඒක කවුන්ට් වෙනවා. ඒ වගේම ආයෙ රිපීට් කරලා බලනවා. ඒ කියන්නේ ෂෝට් වීඩියෝ එක දෙතුන් පාරක් බලනවා නම් එහෙම කියලා ඔයාලට මේ views හම්බෙන්නේ නැහැ. මේ ඒ views එක count වෙන්නේ නැහැ. එකම කෙනා දෙපාර තුන් පාරක් බලනවා නම් එහෙම කියලා views count වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා හිතන් ඉන්නේ ඒ වැරදි මත ටික අයින් කරගන්න. ඒ වගේම මේ long video වලදී තව තියෙනවා මේ unlisted කරලා තියෙන වීඩියෝ. ඒවට count වෙන්නේ නැහැ. එතකොට දැන් අර අපිට පුළුවන් මේ ad camping කරලා මේ views ගන්න. ඒ කියන්නේ boost tag ගහලා ඒ වගේ දේවල් views ගන්න පුළුවන්.
ඒව කවුන්ටෙන්නෙත් නෑ. ඒ කියන්නේ ඒ වගේ එන views හෝ watch hours ඒව කවුන්ටෙන්නෙත් නෑ. ඒ වගේම shorts videos වලට මේ watch hours එනවනේ. දැන් ගොඩක් අය දැන් මේ ෂෝට් වීඩියෝ කරන කෙනෙක් ඔයාලගේ නිකම් normally YouTube studio එකට log එකදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ කියන්නේ ෂෝට් වීඩියෝ විතරක් නෙමෙයි long වීඩියෝ කරන කෙනාට පෙන්වන්නේ මේ 28 date මේ views සහ පැත්තෙන් පෙන්වන watch hours ගන්න කියලා. එතකොට සමහර කෙනෙක්ගේ දැන් ඔයා හිතන්නකෝ 1 million short videos වල මේ views ගිහිල්ලා එතන watch hours 4000 අපිට නිකන් ස්ටුඩියෝ එකේ නිකන් යද්දි පෙන්නනවා. එතකොට එහෙම තිබ්බා කියලා මේක ඇත්තටම කවුන්ට් වෙන්නේ නැහැ. ඒක මේ shorts වල watch hours ගණන් ගන්නෙම නැහැ. long content දැන් මම අර කියපු මේ podcasts එතකොට live stream long videos වල මේ ඒවා විතරයි කවුන්ට් කරන්න පුළුවන්. කවුන්ට් කරන්න පුළුවන් මේ කරන්නේ. එතකොට මේ ඒ හින්දා වීඩියෝ එක views 1 million තියෙනවා කියලා ඇත්තට මේක monetization target එකක් count වෙනවා කියලා කියන්න බෑ. ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන් බලද්දි YouTube monetization එක earn සහ analytics කියන දෙකම බලන්න. දෙකේම තියෙන ඔයාලට unique views කියලා බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි count වෙන්නේ. එතකොට watch hours වලදී ඔයාලට watch hours ගණන් පෙන්නනවනේ. දැන් අපි long content කරන කෙනෙක්ට watch hours ගණන් පෙන්නනවනේ. ඒකෙදි මම අර කියපු කියන්නේ ප්‍රයිවට් දාලා නැත්තම් ඒ කියන්නේ ප්‍රයිවට් දාලා තියෙන වීඩියෝස් වලත් මේ watch hours ගන්න මම හිතන්නේ මම දන්න විදිහට පෙන්නනවා. එතකොට එහෙම දාලා නැතුව නිකන් වාගේ watch hours ගන්න normally ස්ටුඩියෝ එකේ පෙන්නනවා නම් ඒ ගන්න ඇත්තටම ඒ ගන්න කවුන්ට් වෙනවා. එතකොට අර මේ shorts වල තමයි අපි වෙනම ගිහලා බලන්න ඕනේ unique view කියලා එකක් තියෙනවා. ඒකේ තමයි බලන්න ඕනේ. ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් තමයි හරිම ගන්න. ඒ ගන්න තමයි කවුන්ට් වෙන්නේ. එතකොට ඔයාලට ඒක earn page එක YouTube මේ ස්ටුඩියෝ එක earn page එක ඔයාලට ඒක කවුන්ට් වෙලා තියෙනවා බලා ගන්නත් පුළුවන්. හරි එතකොට ෂෝට් වලදී ඔයාලට තව එකක් කියන්න ඕනේ ෂෝට්ස් වලදී මෙතන නම්බර්ස් දෙකක් තියෙන හින්දා ඔයාලා කන්ෆියුෂන් වෙන්න පුළුවන් ඒ හින්දා මේක හොඳට මතක තියාගන්න මෙතනදී මිලියන 20ක් 2027 දැන් මේ පෙබරවාරි 1 වෙනිදා මිලියන 20ක් ඉල්ලනවා නිව් ක්‍රියේටර්ස් කෙනෙක්ගෙන් ඒ ෂෝට් මේ රෝට් එකෙන් වෙන්නේ YouTube ads සහ ප්‍රීමියම් මේ YouTube මේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය qualified views ගන්න විතරයි. يعني qualified view මේ views target එක විතරයි. මේකෙදි ඔයාලට ප්‍රීමියම් YouTube මේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකට තමයි access එක හම්බෙන්නේ. එතකොට මිලියන 10 කියන්නේ දැන් මේ තියෙන එක කියන්නේ shorts ads. එතකොට subscription revenue එක සඳහා පහුගිය මේ දින 90 ඇතුළේ يعني මේ shorts වලදී ඇත්තටම දවස් 90කට ඒවන්නේ count වෙන්නේ. එතකොට මේ longs videos වලදී තමයි දවස් 365ක් ගාන ගන්න. එතකොට මේ shorts වල දින 90ක තුඩා මේ complete ගන්නවා. එතකොට ඒක තමයි 10 million වල target එක. එතකොට ඒ කියන්නේ 20 million වල target එක අතර මේ target එකෙන් වෙන්නේ ඔයාලට premium YouTube partner program එක හම්බ වෙනවා. එතකොට 10 million වලදී ඔයාලට මේ ගන්න පුළුවන් මේ shorts ad වලින් සහ මේ subscription revenue share එකෙන් ඔයාලට ගන්න පුළුවන්. එතකොට මේ දැන් channel එකේ මිලියන 10 threshold එක පහළ ගියොත් ඒ කියන්නේ ඔයාගේ මිලියන 10ට වඩා ඒ කියන්නේ මේ තිබිලා අඩු වුණොත් මේකෙදි ඔයාලට YouTube මේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එක අයින් වෙනවා කියලා කියන්නේ නැහැ. දැන් ඔයාලා long content උයි short content උයි දෙකම දානවා නම් එතකොට ඔයාලට අරකින් අඩු වෙලා තිබිලා ඒ කියන්නේ ඔන් වෙලා තිබිලා අඩු වුණොත් මේ එහෙම කියලා ඒක අඩු මේ අයින් වෙන්නේ නැහැ. ඔයාලට මේ ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ long content වලින් ඔයාලට revenue continue කරන්න පුළුවන්. ඊට පස්සේ short වලදී ආයෙත් අර complete වුණාම ආයෙත් ඔයාලට shorts වලින් මේ සල්ලි ගන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි ගන්න කියන්නේ මේ requirements එක complete කරලා ඔයාලට ඇත්තටම මේ සල්ලි ගන්න පුළුවන් එකකින්. හරි එතකොට මම අර කලින් කිව්වා වගේ YouTube කියන්නේ මේකෙදි ඇත්තටම මේ YouTube platform එකේ තියෙන competition එක සහ scale එක වැඩි වෙලා තියෙන හින්දා active creators ලගේ මේ rewards ගාන ඒ කියන්නේ rewards changes වෙනස් කරනවා කියලා. ඒ කියන්නේ ඇත්තටම දැන් ඔයාලට බලන්න පුළුවන් YouTube එකෙන් සහ Facebook එකෙන් දෙකෙන්ම අපිට monetization සහ ඒ කියන්නේ ලංකාවට සල්ලි හොයන්න පුළුවන් නේ. දැන් Facebook උත් සෑහෙන කට්ටිය කරනවා. ඒ වගේම මේ Facebook වලින් හැබැයි ශ්‍රී ලංකාවට නම් pay කරනවා අඩුයි. ඒ වුණාට මේ සෑහෙන දුරට Facebook එකෙන් earn කරනවා. ඒක නත් අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ සීරීස් එකක් අරන් ඉන්නම් කොහොමද මේ Facebook එකේ මොනිටයිසේෂන් ඔන් කරගන්න ඔයාලා කොහොමද හරියටම වැඩ කරන්නේ. ඒ කියන්නේ මුලින් ඉඳන් මම අරන් ඉන්නම් ඔයාලට මොනවද කරන්න පුළුවන් දේවල්. එතකොට content types මොනවද ඒ වගේ දේවල් මම අරන් ඉන්නම් ඉස්සරහට අනිවාර්යෙන්. ඒ හින්දා channel එක අමතක නොකර subscribe කරලා තියාගන්න. එතකොට මේකෙදි ඇත්තටම මේ YouTube ලගේ දවසකට ඒ කියන්නේ YouTube එක ඇතුළත social media platform එක ඇතුළත මේ shorts views බිලියන 200කට වඩා දවසකට බලනවා.
ඒ කියන්නේ මේ බිලියන් 200ක් බලනගෙන බිලියනට එන්නේ කොහොමද මේ එතකොට මේ බිලියන් 200කට වඩා ෂෝට්ස් views ගන්න views යනවලු. ඒ වගේම මේ watch hours මේ watch hours බිලියනයක් විතර watch hours මේ දවසකට කවුන්ට් වෙනවලු. එතකොට ඒ හින්දා platform එකේ creatorsලට මේකෙදි 2027 දැන් මේක මේ අලුත් requirement එක add වෙද්දී අපේ ඒ කියන්නේ ගෙවන මුදල වැඩි කරන්න මෙයාලා එතකොට YouTube platform එකේදී අපිට 2027 ගෙවන මුදල يعني YouTube partner program එකේ ඉන්න කෙනෙක්ට ගෙවන pay කරන ගාන තව වැඩි කරනවා. ඒ කියන්නේ 2026ට සාපේක්ෂව සාමාන්‍යයෙන් 30ක් 40ක් වගේ ගානකින් මේ වැඩි වෙයි. දෙගුණයක් වෙන්නත් පුළුවන්. එහෙම වැඩි කරනවා කියලා කියනවා. එතකොට සාමාන්‍ය ස්මෝල් ක්‍රියේටර් කෙනෙක්ගෙන් බලද්දී ඒ කියන්නේ new entry එන්නේ මේ කලින්ම මුලින්ම පටන් ගන්න කෙනෙක්ගෙන් බලද්දී ඉතින් ඇත්තටම සෑහෙන අමාරු ටාස්ක් එකක් තමයි මේ watch hours 4000ක් කම්ප්ලීට් කරනවා කියන එක. ඇත්තම කිව්වොත් මේ මගේ මේ channel එකෙත් තාම මොනිටයිසේෂන් ඔන් වෙලා නැහැ. මොකද මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් ඇති මේ ඔයාලට බලන්න බෑ මේකෙත් ඇත්තටම watch hours 3000ක් කිට් වෙන්න ආවා. ඊට පස්සේ මේ මමත් මේ මැදින් අය නවත්තලා ඒ වගේ මේ ගියපු හින්දා මටත් මේක ඇත්තටම තාම කම්ප්ලීට් කරගන්න බැරි වෙලා තියෙනවා. මේ ඒතකොට ඉස්සරහට දිගටම වීඩියෝස් දානවා. මේ අපි ඒකත් මේ මොනිටයිසේෂන් ඔන් වුණාම මම ඔයාලට කියන්නම්. කොහොම හරි මේක මම ඔයාලට ඉස්සරහට කරන්න ඕන දෙය කියන්නම්. ඒතකොට මමත් මේ අවුරුදු ඇතුළත කොහොම හරි මොනිටයිසේෂන් ඔන් කරගන්න තමයි මේ හදන්නේ. මොකද ඇත්තටම අමාරු කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් views 20000ක විතර මගේ දැන් මේ long video සාමාන්‍යයෙන් මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි විනාඩි 20ක් විතර තියෙයි. ඒ වුණාට මේ සාමාන්‍යයෙන් 10 minutes අපි හිතමු මේ අපිට roughly දැන් විනාඩි 10ක් මම වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඒක විනාඩි 6ක් කෙනෙක් බලනවා නම් එතකොට ඒ විනාඩි 6 10000ක් බලනවා කියමුකෝ. එතකොට විනාඩි 6 ගන්න 10000ක් කියන්නේ views මේ views නෙමෙයි මේ කියන්නේ මේ මිනිට්ස් 60000ක්. එතකොට මිනිට්ස් 60000 අපි hours වලට ගැඩුවොත් බෙදෙන්න ඕනේ 60න්. එතකොට 60න් බෙදනවා කියන්නේ 1000ක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ විනාඩි 6 ගානේ මේ 10000ක් බලනවා නම් අපිට watch hours 1000ක් හම්බ වෙනවා. එතකොට ඒ වගේ 4 ගුණයක්නේ. ඒ කියන්නේ 40000ක් තමයි බලන්න ඕනේ දැනට. එතකොට ඒකෙදී මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ කන්ටෙන්ට් කරන කෙනෙක්ට ගොඩක් දුරට views සාමාන්‍යයෙන් ලක්ෂයක් විතර يعني YouTube මේ channel එකේ overall 100k වගේ views යද්දී ගොඩක් දුරට මේ monetization on වෙනවා. ඒ කියන්නේ ඔයා කරන content එක අනුව ඒක වෙනස් වෙනවා. දැන් ඔයාලා මුලින්ම දෙයක් කියන්න නම් ඒක ඇත්තටම කෙනෙක්ට බලන්න හිතෙන්නේ නැත්නම් ඒ කියන්නේ වීඩියෝ එකේ තියෙන ගුණාත්මක භාවය හරිය නෑ. ඒ කියන්නේ ගුණාත්මක භාවය කියන්නේ මේ බලන කෙනාට ඒක වැදගත් වෙන්නේ නැත්නම් කොච්චර දැන් මම අර කිව්වා වගේ views තිබ්බද නැහැ. අනිවාර්යෙන් අර වගේ මේ බලන ගානක් තියෙනවනේ. ඒතකොට එහෙම වෙනවනම් ඒක කම්ප්ලීට් කරගන්න ලේසියි අත්‍තරම. දැන් විනාඩි මේ 10ක විනාඩි 6ක් බලන කෙනා වගේ විනාඩි 10න් බලනවා නම් ඒතකොට කොහොමද ඊට කලින් ඉක්මනට කම්ප්ලීට් කරන්න බලන්න. අන්න ඒ විදිහට වෙනස් වෙනවා. මම ඉස්සරහ දැන් ඔයාලට කියන්නම් මේ ටික හරි මේක දැන් ඔයාලා බය වෙන්න නැතුව මේක කොහොමද හරි එහෙනම් තාම මොනිටයිසේෂන් ඔන් වෙලා නැති ක්‍රියේටර් කෙනෙක්ට දැන් මොකද්ද කරන්න ඕන? අපි ඒක ගැන කතා කරමු. එතකොට ඔයාලා කරන්න ඕන පළවෙනිම දේ තමයි දැන් ඔයා කරන්නේ ලොං මේ ෂෝට්ස් වීඩියෝස් කරනවා වගේ. ඒතකොට ෂෝට්ස් වීඩියෝ කරන කෙනෙක් ලොං වීඩියෝ වලට මේ ලොං වීඩියෝ වලට කියන්නේ දෙකම කරන්න අරන් මුලින් කරද්දී අමාරු වෙන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. දැන් මගේ channel එක ගන්නව දැන් මම ටෙක් වීඩියෝස් නේ කරන්නේ. ඒතකොට මම ටෙක් වීඩියෝස් කරද්දී මම ලොං කන්ටෙන්ට් මේ විදිහට දානවා. ඒතකොට දාන ගමන් මම ඊට අමතරව ෂෝට්ස් වලින් දානවා. ඒ කියන්නේ දැන් මම දැන් මේ වීඩියෝ එක ගැන වලට කියලා තියෙනවා. එතකොට මේකෙදි මම normally මේ ෂෝට්ස් වීඩියෝ එකක් දානවා. මේ විදිහට අලුතෙන් මේ YouTube criteria එක වෙනස් වෙලා තියෙනවා. ඒ විදිහට කියලා සාමාන්‍ය විනාඩියක විතර පොඩි මේ ෂෝට් වීඩියෝ එකක් හදනවා. එතකොට ඒකේ හදලා කියනවා අවසානට ඔහොම මැදින් මම කියනවා මේ වීඩියෝ එකේ ඔයාලට වැඩිදුර විස්තර සහ මේකේ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. ඒ කියන්නේ හරියටම YouTube මේක කම්ප්ලීට් කරගන්න කොහොමද? ඒ වගේ දේවල් බලා ගන්න ඔයාලා අපේ මේ වීඩියෝ එකට මේ කියන්නේ ලොං කියලා කියන්නේ අපේ වීඩියෝ එකේ මේ ගිහිල්ලා බලන්න කියලා ලින්ක් එකක් හරි thumbnail එකේ ෆොටෝ එකක් හරි දාලා ඒ විදිහට බලන්න කියනවා. එතකොට මේකෙදි ඔයාලට වාසි දෙක තුනක්ම හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඔයාලගේ subscribers count එක වැඩි කරන්න. ඒ කියන්නේ views මේ යද්දි subscribers ලා අනිවාර්යෙන් යනවනේ. එතකොට ඒ විදිහට මේ වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම يعني
channel එකේ grow එක වැඩි කරගන්න පුළුවන් තව. එතකොට grow එක වැඩි කරද්දි සාමාන්‍යයෙන් අපි subscribe කරලා තියෙද්දි bell notification on කරලා තියෙනවා නම් අනිවාර්යෙන් එයාට notification එක එනවා. ඒ වගේම මේ අපි YouTube එක log වෙද්දි කොහොමත් new video එකක් කියලා අපේ video suggest කරනවා කෙනාට. එතකොට ඒ වගේ වෙද්දි ඇත්තටම එහෙම වාසියක් තියෙනවා මේ වගේ දේවල් කරලා. දැන් සාමාන්‍යයෙන් අපිට එකපාර ෂෝට් කරන ගමන් ලොං වලට හරවන්න බෑ. ඒ කියන්නේ ෂෝට් කරන කෙනෙක්ට ලොං වලට හරවනවා කියන එක ටිකක් අමාරු වැඩක්. ඒ වුණාට මේ කරන්න බැරි දෙයක් නෑ. ඒතකොට ඒ හින්දා කරන්න පුළුවන්. ඒ හින්දා අර මම දැන් කිව්වා වගේ ඒ විදිහට තමයි වෙන්න ඕනේ. ඒක ඔයා කරන channel එකට ඇත්තටම වෙනස් වෙනවා. ඒක ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. කියන්නේ ඔයාලට දැන් හිතලා බලන්න කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද ඇත්තටම මේ දැන් මේ AI තියෙන හින්දා ඔයාලට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් මේ කොහොමද හරියටම කරගන්නේ කියලා. මම ඉස්සරහට තව වීඩියෝ එකක් අරන් එන්නම් මේ AI use කරලා ඔයාගේ channel එක grow එක කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා. ඒ කියන්නේ දැන් මමත් පොඩ්ඩක් බලලා තිනවා මේ AI වලින් අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන් channel එක. ඒ කියන්නේ හරියට maintain කරගන්න සහ ඉස්සරහට මොනවාද අපිට කරන්න topic නැත්නම් topic මවන්න හරි පුළුවන් මේක ඇත්තටම AI වලින්. එතකොට මම ඒ ගැන ඉස්සරහට ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම් වෙනම. එතකොට ඊළඟට දෙවෙනි දේ තමයි අපි searchable සහ evergreen videos. ඒ කියන්නේ දැන් මම දැන් මේ කරන වීඩියෝ එක තියනවා කියලා මේක දැන් මම කියන්නේ ඊළඟ ක්‍රයිටීරියා එක වෙනස් වෙන එක කියන්නේ. එතකොට ඒ ක්‍රයිටීරියා වෙනස් වෙන දැන් මේක බලන්න දැන් අද විතරක් බලන්න පුළුවන් ඕන එකක් නෙමෙයි. කියන්නේ දැන් මම මෙතනදී දැන් ඔයාලට මෙතන මම කියන්නේ මෙහෙම වෙනස් වුණාම ක්‍රියේටර් කෙනෙක් කොහොමද මොනවද කරන්න ඕන කියලානේ. එතකොට එහෙම කියද්දි ඔයාලට මේක අද විතරක් නෙමෙයි ඉස්සරහට බලපනවා. කියන්නේ ඔයාලට ඉස්සරහට මේක ඇත්තටම මේ බලලා මොකක් හරි කරගන්න, ඒ කියන්නේ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන්ට ඒ කියන්නේ දැන් ට්‍රෙන්ඩ් එකක් දැන් යනවා කියමු. ඒ දැන් තියෙන ට්‍රෙන්ඩ් එකට නෙමෙයි ඔයාලට හරි අපි තව එකක් ගමු YouTube channel එක හරියටම හදාගන්නේ කොහොමද කියලා. මේක හදාගන්න පුළුවන් ගොඩක් අය දන්නවා. ඒ වුණාට දැන් අපි හදන විදිහ දැන් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක නොදන්න කට්ටිය ඉන්නවනේ. ඒතර නොදන්න කට්ටියට තව අවුරුදු 10 මේ 10කින් බැලුවත් පොඩ්ඩක් ඒක තියෙන ඒවා වෙනස් වෙලා අලුත් වෙලා තියෙන පුළුවන්. හැබැයි YouTube channel එක හදන එකනේ. එතකොට ඒක තව අවුරුදු 10ක් බැලුවත් ඒ වීඩියෝ එක බලනවා කෙනෙක්. ඒ හින්දා අනිවාර්යෙන් ඒ වගේ අර searchable ඒ කියන්නේ සර්ච් කරලා බලන්න මේ හිතන වීඩියෝ තියෙනවා. අන්න ඒ වගේ දේවල් තමයි ඇත්තම කරන්නේ. දැන් මේ වෙද්දි තියෙන ටොපික් එක කියන්නේ දැන් ඔයා හිතන්නකෝ මේ අද මොකක් හරි ක්‍රිකට් මැච් එකක් තියෙනවා කියලා. ඒක ගැන අද රිවිව් එකක් කරා කියලා ඒක බලන කියන්නේ අර එකපාරම නිකන් මේ හයිප් එකක් වගේ ගිහිල්ලා මොකක් හරි වුණොත් මේ ඒ වගේ එකක් බලනවා. ඒ වුණාට ඊයරෙන් ඒක සර්ච් කරලා මේ මොකද උනේ කියලා ආයෙ මේ බලන එකක් නැහැනේ. අන්න ඒ වගේ කියන්නේ රිවිව් එකක් කරනවා කොහොමද ඒක බලන්න. රිවිව් ගොඩක් දුරට බලන්නේ නැහැ අපි මැච් එකේ පාර්ට් එක බලුත් උතරින්න. එතකොට ඒ වගේ එකක් තියෙනවා. එතකොට ඒ වගේම ඔයාලා කරද්දි දැන් ටෙක් කරන කෙනෙක් නම් ටියුටෝරියල් කම්පැරිසන් රිවිව් ඒ වගේ දේවල් මේ මාස ගාණක් මේ watch hours දෙනවා. ඒ මාස ගණන් නෙමෙයි අවුරුදු 2-3ක් වුණත් සර්ච් කරලා බලද්දි ඒක තියෙනවා. ඒක එනවා නම් අනිවාර්යෙන් මේ ඒ කියන්නේ ඒක ට්‍රෙන්ඩ් එකක් පස්සේ තමයි දුවන්නේ. එතකොට ඒකෙන් ඔයාලට අනිවාර්යෙන් YouTube එකෙන් සජෙස්ට් කරන වීඩියෝස්. ඒ කියන්නේ අපි දානවනේ hashtag tags කියලා දානවනේ. ඒ tags ඒවා දාද්දි ඒවා සර්ච් කරද්දි අනිවාර්යෙන් එනවා. අපි normally Google එකේ සර්ච් කරත් දැන් අනික AI වලින් අපි සර්ච් කරත් AI එකනොත් YouTube මේ එක කනෙක්ට් වෙලා තියෙන හින්දා මේ ඒ වීඩියෝස් වල links සහ දේවල් ටික පෙන්නනවා. ඒක තමයි ඔයාලට කරන්න ඕනේ දෙවෙනි දේ. කියන්නේ හරි මේ දැන් තියෙන ඒවා කරන්න එපා කියන්නේ නැහැ. ඒ කියන්නේ දැනට මේ වෙද්දි තියෙන හයිප් එක කරන්න එහෙම අවුලක් නැහැ. දැන් මේ මම දැන් අර මේක පාර අර මේ QR එක හදන මේ කියන්නේ තෙල් ගන්න QR එක හදන ඒක ආවනේ. ඒක කරා. දැන් ඒක ඒ වෙලාව ඇත්තටම වැදගත්. ඒ වුණාට අපිට දැන් මේ QR මේ ඒක ඉවරන පස්සේ ඒක වැදගත් වෙන්නේ නැහැ නේ. ඒ වුණාට දැන් එතන ඒ වෙලාවේ කරපින්දා ඒකෙන් සෑහෙන ලොකු හයිප් එකක් ආවා. ඒ කියන්නේ ඒ වෙලාවේ ඒ හයිප් එක ආවා. එතකොට එතනින් අපිට ඇත්තටම මේ එකෙන් views ගණක් සහ watch hours ඒ ටික ගන්න පුළුවන්. ඒ වෙලාවට ඒක ටයිප් එකක් කරන්න. ඒ වුණාට අරවා ගොඩක් ફોකස් කරන්න ඕන අරවට. හරි. ඊළඟ තුන්වෙනි දේ තමයි watch hours build කරද්දි videos අනිවාර්යෙන් public තියාගන්න. අර මම කලින් කිව්වා වගේ unlisted video එකක්. ඒ කියන්නේ watch hours monetization එකට ඇත්තම count වෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් public videos තියාගන්න. ඔයාලා private දාන්න යන්න එපා videos. ඒ වගේ සාමාන්‍ය watch hours count වෙද්දී ඊළඟ හතරවෙනි දේ තමයි live stream කරනවා නම් stream එක ඉවරනහම ඒක මේ unlisted මේ public archive කරන්න. ඒ කියන්නේ public
කටියට බයගැන් පබ්ලික්ලි බලන්න පුළුවන් වෙන්න එක තියන්න. එතකොට දැන් හරි ඊළඟට පස්වෙනි දේ තමයි ඔයාලා පේඩ් ප්‍රොමෝෂන් වලින් views ගන්න පුළුවන්. ඒ වුණාට පේඩ් ප්‍රොමෝෂන් ගොඩක් දුරට කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ ඔප්ෂන් එකෙන් කරන්න පුළුවන් ඇත්තටම ඇඩ් දැන් ඔය අපි YouTube වලත් ප්ලේ වෙනවනේ. අන්න ඒ වගේ ඇඩ් එකකට වගේ ප්ලේ කරන තමයි ගොඩක් දුරට ඇත්තටම යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද පේඩ් ප්‍රොමෝෂන් එකක් ඔයා කරා කියලා ඔයාලට views වත් watch hours වත් මොකුත් මේ කවුන්ට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වගේ එනවා. ආවට ඒවා කවුන්ට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොනිටයිසේෂන් මේ රික්වයර්මන්ට් එකට ඒක කවුන්ට් වෙන්නේ නැහැ. හින්දා ඒක බොරුවට ඇඩ්ස් යූස් කරන්න එපා. ඊළඟට 6 වෙනි දේ තමයි දැන් මේ ඩෙඩ්ලයින් එක දෙනවා. ඒ කියන්නේ 2027 ෆෙබ්‍රුවරි 1st වෙනකන් තියෙන්නේ. එතකොට ඒ ඩෙඩ්ලයින් එක ඇතුළත ඔයාලා මොකක් හරි ප්‍රොපර් ප්ලෑන් එකක් කරන්න. ඒ කියන්නේ හරි ප්ලෑන් එකක් කරන් යන්න ඕනේ කොහොමද මේක කරගන්නේ කියලා. ඒ කියන්නේ හරියට කොහොමද මේ වීඩියෝස් ටික දාන්නේ. ඒ කියන්නේ නිකන් වීඩියෝස් 10ක් ලොන් වීඩියෝ 10ක් දවසකට දැම්මා කියලා වැඩක් නැහැ. ඇත්තටම මේකෙන් channel එක damage වෙනවා. ඒකට වගේ channel එක මේ පෙන්වන්න සජෙස්ට් කරන්න ඒ වගේ දේවල් නැහැ. හින්දා අනිවාර්යෙන් මේ ඒකෙන් රිටර්න් ඔඩියන්ස් එකක්, ඒ කියන්නේ දැන් ගොඩක් දුරට ඔයාලා බලනවා නම් මේ වගේ channel එකේ මේ ඇනලයිස් වලට ගියපම් බලන්න පුළුවන්. ඔයාගේ අලුත් නිව් වියවර්ස්ලා වැඩි, ඒ වුණාට සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන කට්ටිය බලනවා අඩුයි. ඒකට ඔයාලා අනිවාර්යෙන් කරන් යද්දී අනිවාර්යෙන් හරි නිච් එකකට ඒ වගේ කරගෙන යන්න ඕනේ. ඔයාලට හරියට YouTube ප්ලෑන් එකක් සහ නිච් එකක් හරියට තෝරගන්නේ කොහොමද? ඒ ගැන වීඩියෝ එකක් කරන් යන්න ඉස්සරහට. ඒකෙන් ඔයාලට බලගන්න පුළුවන් මේ කොහොමද හරියට ප්ලෑන් එකක් හදාගන්න කියලාත්. ඒකත් අද හෙට අනිවාර්යෙන් අරන් එන්නම්. මොකද මේ ඉක්මනට කම්ප්ලීට් කරගන්න ඕන නිසා. හරි. එතකොට අන්තිමට කියන්න තියෙන්නේ අර මං මුලින් කිව්වේ ටෝටල් views ගන්න අපිට normally පෙන්නන්නේ ඒ ගන්න විතරක් බලලා නිකන් ඉන්න එපා. ඔයාලා earn tab එකේ qualified public views කියලා දෙනවා. ඒ tab දෙකට ගිහලා මේ ඒ section එකට එහෙම ගිහිල්ලා බලන්න. ඒ වගේ ඔයාලට engage වෙලා තියෙන short views and මේ watch hours ගන්න ඔයාලට හරියටම check කරගන්න පුළුවන්. එතකොට ඔයාලා මතක තියාගන්න දෙයක් තමයි target එක වැඩි වුණා කියලා කරන එක නවත්තන්න එපා. මොකද ඇත්තටම මේ YouTube වලින් සෑහෙන කට්ටිය සක්සස් වෙලා තියෙනවා. ඒ වගේම පුළුවන් නම් ෆොරින් කරන්න ඔයාලා ෆොරින් කරන්න ඕන කියලා නෙමෙයි කියන්නේ. ෆොරින් කරනවා. ඒ කියන්නේ හයි පේ එකක් බලාපොරොත්තු වෙනවා ෆොරින් කරන්න. ඒ වගේනත් මම ඉස්සරහට අරන් එන්නම් මේ එහෙම කරනවා නම් ඒ විදිහට කරන්න පුළුවන් නම් හරි. ෆයිනලි ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි ටාගට් එක වැඩි වුණා කියලා ඔයාලා YouTube කරන එක නවත්තන්න එපා. මොකද YouTube වලින් ඇතිතරම් සක්සස් වුණා ඉන්න YouTube කියන සෝෂල් මීඩියා වලින් ඇතිතරම් සක්සස් වුණා ඉන්නවා. ඔයාලට ලංකාවෙත් බලා ගන්න පුළුවන්. ඒ වගේම පිටරටත් බලා ගන්න පුළුවන්. සෑහෙන ලොකු දෙයක් කරන්න පුළුවන්. අනික මේ පැත්තට ආසයි නම් ඔයාලට මේකින්ම මේ ලොකු දෙයක් කරගන්න පුළුවන්. වෙන දෙයක් නොකර මම කියන්නේ වෙන දෙයක් කරන්න එපා කියලා නෙමෙයි. මේකෙන් කරගන්න පුළුවන්. ඒ වගේම මේ අනිවාර්යෙන් දැන් අපි ෆොරින් පැත්තට කන්ට්‍රීස් ෆොරින් ටාගට් කරලා කරනවා නම් ඔයාලට සෑහෙන ලොකු ඇචීව්මන්ට් එකක් ගන්න පුළුවන්. මොකද දැන් ලංකාවේ ගත්තොත් හොඳ ඒ කියන්නේ නිච් තියෙනනේ. නිච් වලින් හොඳ මේවා ගත්තොත් ගොඩක් දුරට ලංකාවට ගෙවන්නේ views 1000කට ඩොලර් එකක් වගේනේ. ඒ වුණාට අපි සාමාන්‍ය ෆොරින් USA වගේ හොඳ කන්ට්‍රි වෙස්ටර්න් කන්ට්‍රි එක ටාගට් කරනවා නම් එයාලා ඩොලර් 1000 මේ views 1000ට ඩොලර් 20ක් වගේ ඒ වගේ ලොකු ගණන් වල ගානක් ඔයාලට ගෙවනවා පේ කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ වගේ එකක් ඇචීව් කරගන්න අපි කරන කන්ටෙන්ට් එකෙත් හොඳ මේක කරලා අපි ගන්න ඕනේ views මේ 20000ක් විතර ගන්න ඕනේ මේ ඩොලර් 20 ගන්න. එතකොට මේ වගේ මේ දේවල් වගේක් තියෙනවා. ඒවා වල අනිවාර්යෙන් දැනගෙන කරන්න ඕනේ. ඒ ගැනත් අරන් එන්නම් මම පුළුවන් වීඩියෝයක් ඒ විදිහට කරන්න ඕනේ. ඒ හින්දා අනිවාර්යෙන් ටාගට් එක වැඩි වුණා කියලා කරන්න දෙන්න එපා. කරන්න පුළුවන් වෙනවා. එහෙම තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අවසානට ඔයාලට කියන්න තියෙන්නේ මේ අප්ඩේට් එක නිව් ක්‍රියේටර්ස්ලාට ඇත්තටම හොඳ නිවුස් එකක් නෙමෙයි. ඒ වුණාට මේකෙන් මේ ඇත්තටම කියන්නේ මොනිටයිසේෂන් මේ ටාගට් එක අමාරු වෙනවා කියලා ඇත්තටම පැහැදිලිව කියන්න පුළුවන්. ඒ වුණාට දැනට මම අර මුලින් කිව්වා වගේ දැනට මේ YouTube පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න කෙනෙක්ට මේක ලොකෝට පැනික් එකක් වෙන්න ඕනේ නැහැ. ලොකෝනේ පැනික් එකක් වෙන්න ඕනේ නැහැ. මොකද මේ යාළුවට මේක බලපාන්නේ නැහැ. ඔයාලට මොනිටයිසේෂන් ලා තියෙනවා නම් ඔයා හරි ප්ලෑන් එකකට මේ හරියට කන්ටෙන්ට් එක කරගෙන යන්න ඉස්සරහට. අනික මේ අපිට මේ පේමන්ට් එක වැඩි වෙනවනේ. එතකොට ඒකෙන් ඔයාලට සාමාන්‍ය හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. එතකොට මේ එහෙනම් වීඩියෝ කියවරෙන්න ඉන්නේ ඔයාලට තියෙන ඒ කියන්නේ මේ රූල්ස් ගැන ඔයාලට තියෙන ප්‍රශ්න. එතකොට මොනවද කරන්න ඕනේ? ඒ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මේ ඒ ගැන ඉස්සරහට මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. ඒ වගේම මේ
ඔයාලා නොදන්න කෙනෙක්ටත් ඒ වගේම ඉස්සරහට අලුතින් YouTube channel එක පටන් ගන්න කෙනෙක්ටත් මේ වීඩියෝ එක share කරන්න. යාළුවෝ ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඔයාලා තව දන්න මොන හරි තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. හරි දේවල් කමෙන්ට් කරන්න. අනිත් ඒවා කමෙන්ට් කරොත් අපි බලලා ඒ කියන්නේ හරියට ඔයාලා සර්ච් කරලා බලලා මොන හරි ඩවුට් එකක් තියෙනවා නම් ඒ වගේ දේවල් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් ඔයාලට මේ ඒවට රිප්ලයි එකක් දෙන්නම්. එහෙනම් මේ වගේ කන්ටෙන්ට් මේ ටෙක් අප්ඩේට්ස් එතකොට ටියුටෝරියල්ස් ඒ වගේ දේවල් දැනගන්න අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා bell icon එක අනිවාර්යෙන් notification all